සුබ දවසක්. SL Law Frame YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඔබට හිමි රජයේ ඉඩම විකිණීමට හෝ පැවරීමට හැකියාවක් පවතින්නේද යන්න. විශේෂයෙන්ම 1935 අංක 19 දරන ඉඩම් සංගායනා කිරීමේ ආඥා පනතේ 19/4 උපවගන්තිය යටතේ ඔබට ලැබී ඇති ප්‍රධාන පත්‍ර නැතහොත් දීමනා පත්‍ර සහිත ඉඩම් සම්බන්ධය තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. රජයන් විසින් මේ රටේ ජනතාවට වගා කිරීමට සංවර්ධනය කිරීමට සහ පදිංචියට ලබා දුන්නු ඉඩම් තමයි රජ ඉඩමක් කියන්නේ. උදාහරණයක් විදිහට ස්වර්ණ භූමි, ජය භූමි, රත්න භූමි, රන්බිම යන විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ රජ ඉඩමක් විකිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මත පැවරීමක් පමණක් සිදු කළ හැකි වෙනවා. මේ පැවරීමක් සිදු කරනවා නම් එම පැවරීම කළ හැකි වන්නේ ලේ ඥාති සම්බන්ධතාවයක් තිබෙන පුද්ගලයෙකුට පමණයි. එසේ ලේ ඥාති සම්බන්ධතාවයක් නොමැති අවස්ථාවකදී එම පැවරීම සිදු කර හැකි වන්නේ අඩු ආදායම්ලාභී ගොවි ප්‍රාන්තිකයෙකුට පමණයි. ඒ වගේම පැවරීම්කරු එකී පැවරීම සිදු කිරීම හේතුවෙන් අනාථභාවයටපත් නොවන බවට සාතිකයක් ලබා දිය යුතු වෙනවා. ඒ කියන්නේ ඔහුට හෝ ඇයට ජීවත් වීමට වෙනත් ඉඩමක් හෝ ඉඩම් කිහිපයක් තියෙන බවට ලිඛිතව සාතිකයක් ලබා දිය යුතු වෙනවා. ඒ වගේම ඒ ඉඩම් හිමි තැනැත්තාගේ යැපෙන්නම් සිටිනවා නම්, ඒ කියන්නේ බිරිඳ, සැමියා, දරුවන් වගේ යැපෙන්නම් සිටිනවා නම්, ඒකී යැපෙන්නන්ගෙන්ද තම තමන්ගේ එකඟතාවය පළ කරන ලද දිවුරුම් ප්‍රකාශ ලබා ගත යුතු වෙනවා. මෙහිදී සම්පූර්ණ ඉඩම පවරනවාද නැතහොත් ඉඩමක කොටසක් පවරනවාද යන්න පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත කරුණු ඉදිරිපත් කළ යුතු වෙනවා. ඉඩමක කොටසක් පවරන අවස්ථාවකදී රජය විසින් ලබා දී ඇති මෙම දීමනා පත්‍රවල යම් යම් කොන්දේසි ඇතුළත් වෙනවා. එකී කොන්දේසි යටතේ එම ඉඩම අතුරු බෙදීමක් කළ හැකිද යන්න පිළිබඳවත්, ඒ වගේම අවම බෙදුම් ඒකකයක් සඳහන් වෙනවාද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා. මේ සියලුම කරුණු සලකා බලා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මත පමණක් මෙම රජයේ ඉඩම් පැවරීමක් කළ හැකි